අයිවන් සියලු දෙනාටම අද වීඩියෝෙන් අපි පොඩි වෙලාවක් අරගෙන කතා කරමු අපොස්ස සාමාන්‍ය පෙළ විභාගයට නියමිත ගණිතීය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ගණිතීය ප්‍රශ්න පත්‍රය මොන මොන පාඩම් වලින්ද හැදෙන්නේ කියලා. ඇයි මේ වගේ වීඩියෝ එකක් දාන්නේ? මේ වගේ වීඩියෝ එකක් දාන්න ප්‍රධානම හේතුව තමයි අපි කොච්චර හොඳට තියරි පුරුදු වෙලා ගියත්, තියරි ගොඩක් ඉගෙනගෙන ගියත් අන්තිමට අපිට ලියන්න වෙන්නේ ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේ ලියන්න වෙන ප්‍රශ්න පත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් නැතුව අපි විභාගයට ගියොත් එහෙම අපිට ලැබෙන්න තියෙන ප්‍රතිඵලය ගොඩක් වෙලාවට අපි හිතනවට වඩා අඩු ප්‍රතිඵලයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ වගේම තව ගොඩ දෙනෙක් ඉන්නවා විභාගයට යනකම්ම දන්නේ නැහැ මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ මොන මොන පාඩම් වලින්ද කියලා. ඔයාලට 10 සහ 11 කියන පාඩම් වලින් තමයි ප්‍රධාන වශයෙන්ම ගණිතීය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. එතකොට මේ ශ්‍රේණි දෙකේ විතරක් ඔයාලට පාඩම් 54ක් පමණ ඉගෙන ගන්න තියෙනවා. හැබැයි අපි පාඩම් 54ක් විතර ඉගෙන ගත්තට මේ පාඩම් 50 ගානෙන්ම අපෙන් ප්‍රශ්න අහන්නේ නැහැ විභාගයට. ඒකට විභාග ප්‍රශ්න පත්‍රය හැදෙන විදියක් තියෙනවා. පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා, ඒ වගේම මූලාකෘති ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා අපිට මේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් අපි බලමු මොන මොන පාඩම් වලින්ද ගණිතීය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කියලා. හරි. මම මේ බෝඩ් එකේ පිටිපස්සේ දාලා තියෙනවා. ඒ වගේම මෙතන සමහර දේවල් මට ලියන්න ඉඩමදි නිසා මම ගොඩක් කෙටි කරලා ලියලා තියෙන්නේ. මේ පාඩම් මේ පිළිවෙලටම හදපු PDF එකක් තියෙනවා. ඒක මම දාලා තිනවා අපේ WhatsApp channel එකට ඔයා join වෙලා ඉන්නවා නම් WhatsApp channel එකේ තියෙනවා. එහෙම නැති අය මම පහලින් link එක දාලා තියන්නම්. මේක download කරගෙන print එකක් ගත්තත් ඔයාලට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේක ඒ තරම් වැදගත් දෙයක්. හරි. එහෙනම් බලමු කොහොමද ගණිතීය ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කියලා. අපිට ලැබෙන ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකට වෙන් කරලා තමයි අපිට ලැබෙන්නේ. එකක් ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය, අනිත් එක ගණිතය දෙවෙනි ප්‍රශ්න පත්‍රය. සරලව කියනවා නම් ඔයාලට ප්‍රශ්න පත්‍ර දෙකක් ලැබෙනවා. එකක් පැය දෙකක ප්‍රශ්න පත්‍රයක්, අනිත් එක පැය 3ක ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඔයා මුළු කාලේ පැය 5ක ප්‍රශ්න පත්‍රයක් තමයි ලියන්න ඕනේ. හරි. එතනින් අපි මුලින්ම බලමු ගණිතයේ එක ප්‍රශ්න පත්‍රය. කියන්නේ පළවෙනි පත්‍රයට මොනවද අපෙන් අහන්නේ කියලා. මේ මම දාලා තියෙන්නේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය. මේක පැය දෙකක ප්‍රශ්න පත්‍රයක්. මේකේ අපිට තියෙන්නේ ඒ දීලා තියෙන ප්‍රශ්න පත්‍රය තුලම දීලා තියෙන ප්‍රශ්න පත්‍රයම භාවිතා කරලා තමයි අපිට ඒ ප්‍රශ්න පත්‍රයේම තමයි මේකේ උත්තර ලියන්න තියෙන්නේ. එතකොට මේකේ අපිට තෝරගන්න දේවල්වත් අතහරින්න දේවල්වත් එහෙම මොනවත්ම නැහැ. දීලා තියෙන ප්‍රශ්න ඔක්කොටම අපි අනිවාර්යයෙන්ම උත්තර ලියන්න අවශ්‍යයි. ලියන්න නැතුව ඉතුරු කරොත් එහෙම ඒවට අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට මේ තියෙන ප්‍රශ්න සියල්ලටම උත්තර ලියන්න ඕනේ. හරි. ඒ ප්‍රශ්න පත්‍රයත් ඒ පළවෙනි ප්‍රශ්න පත්‍රයත් ආය කොටස් දෙකකට කැඩෙනවා. A කොටස සහ B කොටස කියලා. A කොටසෙන් අපිට ලැබෙන්නේ කෙටි ප්‍රශ්න 25ක්. කෙටි ප්‍රශ්න 25ක් තමයි A කොටසෙන් අපිට ලැබෙන්නේ. එතකොට ඒ කෙටි ප්‍රශ්න 25ත් මොන මොන පාඩම් වලින්ද ලැබෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරලා වැඩිපුරම මොනවාගෙන්ද ලැබෙන්නේ කියලා කියන්න පුළුවන්. ඒක කියන්න ගියොත් එහෙනම් මට ලොකු කාලයක් යන නිසා මම ඒකට වෙනම වීඩියෝ එකක් දාන්නම් කෙටි ප්‍රශ්න පත්‍රය කොහොමද හරියට කරගන්නේ කියලා. හරි. ඒකත් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඊට වඩා අපිට ගොඩාක් වැදගත් මෙන්න මේ දේවල් ටික. හරි. ඒකේ තියෙන්නේ A කොටස සහ B කොටස කියලා. පැය දෙකයි. A කොටසේ අහන්නේ කෙටි ප්‍රශ්න 25ක්. B කොටසේ අහන්නේ ව්‍යුහගත රචනා කියන වර්ගයේ. ව්‍යුහගත රචනා කියලා කියන්නේ ඒකත් රචනා ප්‍රශ්න පත්‍රයක් වගේම තමයි. රචනා ප්‍රශ්නයක් වගේම තමයි. හැබැයි එතනත් අපිට දීලා තියෙන්නේ ඉඩ භාවිතා කරලා තමයි ලියන්න තියෙන ප්‍රශ්න පත්‍රය තුලම. ඒකයි වෙනස. ඒ කියන්නේ මේක ව්‍යුහගත කරලා දීලා තියෙන්නේ අපිට. හරි. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් අපිට ප්‍රශ්න 5ක් තමයි ලැබෙන්නේ. මේ ප්‍රශ්න 5 තව අනු කොටස් වලට රෝම ඉලක්කම් වලට වෙන් කරලා තියෙනවා. මූලික වශයෙන් අපෙන් අහන්නේ ප්‍රශ්න 5ක්. අපි ප්‍රශ්න 5කට තමයි උත්තර ලියන්න ඕනේ. එතකොට ගොඩාක් අවුරුදු වල මම මේ දීලා තියෙන මේ පිළිවෙලටම තමයි ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන්නේ. හැබැයි සමහර අවුරුදු වල දැන් ඔයාලට නියමිත ප්‍රශ්න පත්‍රය 2016 අවුරුද්දේ තමයි මුලින්ම විභාගයක් තිබුණේ. 2016 ඉඳන් 2024 වෙනකන් විභාග තිබිලා තියෙනවා මම මේ වීඩියෝ එක දාන කාලේ වෙනකොට. එතකොට ඒ හැම අවුරුද්දකම මෙන්න මේ කියන ආකෘතියට තමයි අපිට ලැබිලා තියෙන්නේ. මේ පාඩම් ටිකම තමයි ලැබිලා තියෙන්නේ. හැබැයි ලියලා තියෙන පිළිවෙල පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාග මුලින්ම මම ලියලා තියෙන්නේ. මුලින් වර්ගඵල පරිමිතිය ඇවිල්ලා දෙවෙනිට භාග. අන්න ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මම මෙතන පොඩි තර ලකුණක් දාලා තියෙනවා. මෙතන පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඒක මම කියන්නම්. හරි. මුලින්ම අපෙන් ව්‍යුහගතවල පළවෙනි ප්‍රශ්නය අහන්නේ භාග ආශ්‍රිතව. එතකොට ඔයා භාග කියන පාඩම 6 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා. 6 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට අපෙන් වැඩිපුරම ප්‍රශ්න අහන්නේ 10 ශ්‍රේණිය ඔයා භාගවල ඉගෙනගත්තු දේවල්. ඒ කියන්නේ භාගාශ්‍රිතව ගැටලු විසඳීම කියන කොටස තමයි අපෙන් විභාගයට යාලා බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මේකත් ඕනනම් ඔයාලට මම විදාපු වීඩියෝ එකක් තියෙනවා.
භාග ගැටළු ආකාර 3යි. ඔන්න ওই තුනෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න අහන්නේ. ඒක බලන්න නැති කෙනෙක්ට ඒකත් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය අපිට ලැබෙන්නේ වර්ගඵලය සහ පරිමිතිය කියන කොටස් දෙකම එකතු කරලා. වර්ගඵලයේ වෙනමවත් පරිමිතිය වෙනමවත් ප්‍රශ්නේ නැහැ. මෙන්න මේ දෙක එකට කරලා තමයි අපිට දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ. එතකොට ඒකෙත් ඔයා වැඩිපුරම බලා ගන්න ඕනේ 10 ශ්‍රේණියේ වර්ගඵලය සහ පරිමිතිය. එතන තමයි මේකෙන් ප්‍රශ්න පත්‍රයට හදෙන වැඩිම කොටසක් තියෙන්නේ. හරි. එතකොට මෙතෙන්ට මම පොඩ්ඩක් තරු ලකුණක් දාලා තියෙන්නේ සමහර අවුරුදු වල මේ වර්ගඵලයේ පරිමිතිය කියන කොටස ඉවත් කරලා ඒ වෙනුවට ශීඝ්‍රතාවය කියන කොටස ඇතුළත් කරලා තියෙනවා. එක අවුරුද්දක මට මතක විදියට මේක 2018 අවුරුද්ද වගේ පොඩ්ඩක් ප්‍රශ්න පත්‍ර පොතක් තියෙනවා නම් පෙරලා බලන්න. 2018 අවුරුද්ද වගේ අපෙන් අහලා තියෙන්නේ ශීඝ්‍රතාවය කියන කොටසෙන් තමයි වර්ගඵල පරිමිතිය කියන කොටස ඉවත් කරලා මේ ප්‍රශ්නේ ලැබිලා තියෙන්නේ. ඒ වගේම 2024 මේ මෑත කාලේ තිබුණු විභාගයකත් වර්ගඵල පරිමිතියෙන් පොඩි කොටසක් අහලා ශීඝ්‍රතාවයෙන් ලොකු කොටසක් අහලා තියෙනවා. එකම ප්‍රශ්නේ ඇතුළේ මේ දෙක එකට කරලා අහපු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නේ සමහර අවුරුදු වල වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තිබුණු අවුරුදු ගානටම දෙපාරක් වගේ තමයි මෙන්න මේක වෙනස් වෙලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. හැබැයි මම ආයෙ කියන්නේ මේ තියෙන පිළිවෙලටම එන්නේ නැහැ. දැන් දෙකට වර්ගඵල පරිමිතිය කියලානේ මම කිව්වේ. දෙකට වට ප්‍රස්ථාර ජාල රේඛ යන්නේ ඔය එකක් එන්නත් පුළුවන්. පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ අහන කොටස් ටික වෙනස් වෙන්නේ නැහැ. මේ ටිකම තමයි ස්ථිර වශයෙන් වෙන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ විදිහට මම ලියලා තියෙන්නේ කොටු දැල සහ රුක් සටහන. මේ තියෙන කොටු දැල සහ රුක් සටහන. ඒ කියන්නේ සම්භාවිතාව. සම්භාවිතාව කියන එකකින් තමයි අපෙන් තුන්වෙනි ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒකෙත් අපේ ඉගෙන ගත්ත මුළු සම්භාවිතාවම අපෙන් අහන්නේ නැහැ. අපෙන් වැඩිපුරම අහන්නේ කොටු දැල සහ රුක් සටහන කියන කොටස් ශාස්ත්‍රිතය තමයි සම්භාවිතාව ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. හරි. ඊළඟට මම දාලා තියෙන්නේ 4 වෙනි ප්‍රශ්නය හැදෙන්නේ ප්‍රතිශත ආශ්‍රිතව. ප්‍රතිශත කියද්දී අපි ඉගෙන ගන්න ඕනේ බදු, පොලි, කොටස් වෙළඳ පොළ. ඔන්න ඔය කියන එක තුන තමයි අපෙන් වැඩිපුරම අහන්නේ. එතකොට මම දැන් මේකේ කොටස් තුනක් ලියලා තියෙනවා. එකක් තමයි බදු, ඊළඟට පොලි, ඊළඟට කොටස් වෙළඳ පොළ. හරි. දැන් මේ බලන්නකො බදු කිව්වට පස්සෙත් ඔයාලා බදු වර්ග ගොඩාක් ඉගෙන ගන්නවා. ආදායම් බදු, වරි පනම්, ඊළඟට එකතු කළාගේ මත බද්ද, ඊළඟට පොලිය කිව්වට පස්සේ සුළු පොලිය, වැල් පොලිය, හීනවන ශේෂ ක්‍රමය. අන්න මේ කියන ඕනම එකක් එන්න පුළුවන්. මම ඒවා දැන් දිගට ලියලා නැහැ මෙතන. ඊළඟට කොටස් වෙළඳ පොළ නම් ඒක විතරයි ඉගෙන ගන්න තියෙන්නේ. මම මෙතන මේ තුනම ලියලා තිබුණාට මේ තුනම එකම අවුරුද්දක එන්නේ නැහැ ව්‍යුහගත ප්‍රශ්නයට. ගොඩක් වෙලාවට මේකෙන් දෙකක් වගේ කලින් පරණ විභාග වල නම් අපෙන් එකයි බදු වලින් නම් බදු වලින්ම විතරයි අහුවේ. හැබැයි දැන් මේවට කොටස් දෙකක් තුනක් කවලම් කරන්න ඉඩ තියෙනවා. ඒ වෙලාව හැම වෙලාව තියෙනවා. මෙහෙම එන්න පුළුවන්. බදු සහ පොලියෙන් එන්න පුළුවන්. එහෙම නැත්නම් බදු සහ කොටස් වෙළඳ පොලින් එන්න පුළුවන්. එහෙම නැත්නම් කොටස් වෙළඳ පොලින් සහ පොලියෙන් එන්න පුළුවන්. අන්න මේ වගේ තියෙන කොටස් වලින් දෙකක් මේ තියෙන ලියලා තියෙන ඒකක වලින් දෙකකින් වගේ තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. එතකොට එතනත් අපිට මේ බදු විතරක් ඉගෙන යනවා කියලා බදු විතරක් ඉගෙනගෙන යනවා කියලා තීරණය කරන්න බෑ. මේ කොටස් වලින් ඕනම එකක් එන්න පුළුවන්. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නය අපිට ලැබෙන්නේ දත්ත නිරූපණය සහ අර්ථකථනය කියන තේමාව යටතේ. එතකොට ඒකේ එන්න පුළුවන් අපිට වට ප්‍රස්ථාරයක්, ජාල රේඛයක්, සංඛ්‍යාත බහුවශ්‍රයක්, සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් කියන මෙන්න මේ ඕනම කොටසක් එන්න පුළුවන්. මේ හතරම එන්නේ නැහැ. මේ හතරෙන් තුනක් ආපු අවස්ථාවක් තියෙනවා. දෙකක් ආව අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හොඳම දේ තමයි ඔයා මෙන්න මේකේ තියෙන කොටස් ටික ඔක්කොම ටික හොඳට පුළුවන් කරගෙන යන එක තමයි හොඳම දේ. මේකේ මොනවා එයිද කියලා අපිට කියන්න බෑ. දැන් සමහර අය අනුමාන කරනවා ගිය අවුරුද්දේ වට ප්‍රස්ථාරයක් ආවොත් එහෙම මේ අවුරුද්දේ වට ප්‍රස්ථාරයක් එන්නේ නැහැ කියලා. ගිය අවුරුද්දේ ජාල රේඛයක් ආවොත් එහෙම මේ අවුරුද්දේ ජාල රේඛයක් එන්නේ නැහැ කියලා ඒ අදාළ කොටස් ටික විතරක් පාඩම් කරලා යනවා. ඒ වැඩේ කරන්න එපා. ඒ වැඩේ ඊටාම අවදානම් වැඩක්. මොකද ඔයාලා පොඩ්ඩක් පාස් පේපර් පොතක් තියෙනවා නම් පෙරලා බලන්න. 2016ත් වට ප්‍රස්ථාර ගානක් ආවේ 2017ත් වට ප්‍රස්ථාර ගානක් ආවේ. අන්න ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ මේ දත්ත නිරූපණය කියන කොටසම සම්පූර්ණයෙන්ම ආවරණය කරන විභාගයට යන්න ඕනේ. දැන් බලමු ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයට කොහොමද අපිට ලකුණු වෙන්නේ කියලා. එතකොට මේකේ කෙටි ප්‍රශ්න 25ක් තියෙනවානේ. මේ කෙටි ප්‍රශ්න 25න් එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ප්‍රශ්න 25ට ලකුණු 50ක් හම්බ වෙනවා. මෙතනත් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පහෙන් එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට 10 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 50ක් වෙන්නවා. එතකොට A කොටසට ලකුණු 50යි B කොටසට ලකුණු 50යි ඔක්කොම ලකුණු 100ක් වෙන්නවා ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයට. හරි.
ඊළඟට බලමු අපි දැන් ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. මේ ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයට පැය 3ක කාලයක් අපිට ලැබෙනවා. ඊට අමතරව විනාඩි 10ක අමතර කියවීම කාලය කියලා කාලයකුත් දැන් අලුතෙන් ලැබෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට මේ කාලය ඇතුළත ඔයා කරන්න ඕනේ මේ ප්‍රශ්න පත්‍රය හොඳට කියවලා ඔයා කරගන්න ප්‍රශ්න ටික හොඳට තෝරගන්න ඕනේ. හරි. ඇයි ඒ තෝරගන්න ඕනේ කියලා කිව්වේ? බලන්න මෙතන ප්‍රශ්න ඔක්කොම කීයක් තියෙනවද? ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම ප්‍රශ්න 12ක් තියෙනවා. ප්‍රශ්න 12ක් තිබුණාට අපි මේ 12න් හදන්නේ ප්‍රශ්න 6ක් විතරයි. මේ 12න් අපි හදන්නේ ප්‍රශ්න 6ක් විතරයි. ඒ 6ත් අපි තෝරගන්න ඕනේ මෙන්න මෙහෙම. දැන් ඒකත් A කොටස සහ B කොටස කියලා කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවානේ. එතකොට අපි කරන්න ඕනේ A කොටසින් ප්‍රශ්න 5ක් තෝරගන්න ඕනේ. ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ 6න් කැමති 5ක් අපි තෝරගන්න ඕනේ. එක ප්‍රශ්නයක් අපිට අතාරින්න පුළුවන්. B කොටසෙත් එහෙම තමයි. B කොටසෙත් ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ 6න් අපි ප්‍රශ්න 5ක් තෝරගෙන ඔක්කොම මුළු ප්‍රශ්න 10කට තමයි අපි උත්තර ලියන්න ඕනේ. හරි. දැන් අපි බලමු මොන මොන කොටස් වලින්ද දෙක ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කියලා. දෙක ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ විදියට ගොඩක් වෙලාවට ලැබෙන්නේ අපිට ප්‍රස්ථාර කියන ඒකකයෙන්. ප්‍රස්ථාර කිව්වහම පස්සේ වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර කියන කොටසෙන් තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට මේ පාඩමේ දැන් ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා ප්‍රස්ථාරයක් ඇඳහම අපිට මේ සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන් කියලා. එහෙම නෑ. බලන්න පොතක් තියෙනවා නම් පෙරලා ප්‍රස්ථාර වලින් වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් අපිට වෙන්නේ ප්‍රස්ථාරවල ලක්ෂණාශ්‍රිත වහන ප්‍රශ්නවලට. ප්‍රස්ථාරය ඇඳ ගන්නවට වඩා හම්බ වෙන්නේ ලකුණු 10න් 3ක් විතරයි. ලකුණු 10න් 3ක් විතරයි. ඊටු 7ම ලැබෙන්නේ අපිට අර අහලා තියෙන රෝම ඉලක්කම් වල අහලා තියෙන ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒවට තමයි අපිට වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් වෙන්නේ. ඒ නිසා හොඳට ප්‍රස්ථාර පාඩම කරගන්නවා කියලා තීරණය කරොත් එහෙම ප්‍රස්ථාරය අඳින්න විතරක් නෙමෙයි ඒ ප්‍රස්ථාරවල ලක්ෂණාශ්‍රිත තියෙන තීර කොටස් ටික හොඳට බලලා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට හොඳට උත්තර ලියලා ඒකට පුරුදු වෙන්න ඕනේ මෙන්න මේ ලකුණු 10 ගන්න නම්. හරි. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නේ විදිහට ආයෙ මම ලියලා තියෙන්නේ බදු පොලි කොටස් වෙළඳ පොළ. දැන් කවුරු හරි ඉතින් අතනත් ඇහුවනේ නේද කියලා. ඔව්. ඒක එතනත් අහනවා මෙතනත් අහනවා. ඒ කොහොමද අහන්නේ? මෙන්න මෙහෙම තමයි අහන්නේ. අපෙන් ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ අපි හිතමුකෝ බදු සහ පොලි අහනවා කියලා. අන්න එහෙනම් දෙක ප්‍රශ්න පත්‍රය අහන්නේ කොටස් වෙළඳ පොලෙන්. මේකේ කොටස් වෙළඳ පොළ සහ පොලියෙන් ඇහුවොත් එහෙම මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ බදු ආශ්‍රිතව. ඒ කියන්නේ එක අවුරුද්දක මෙන්න මේ කියන කොටස් තුනම කොතන හරි අහනවාමයි. ස්ථිර වශයෙන්ම මේ තියෙන කොටස් තුනෙන් මේ තියෙන කොටස් තුනම කොතන හරි අනිවාර්යයෙන්ම අහනවාමයි. ඒ නිසා ඔයාලට මේකේ බේරීමක් නැහැ. ඔයා බදු පොලි කොටස් වෙළඳ පොළ කියන මේ ඔක්කොම දේවල් ටික කරගෙන තමයි විභාගයට යන්න ඕනේ. ඒ වගේම තව වාසියක් තියෙනවා. ඒ වාසිය මොකක්ද කියලා මම මේකට ලකුණු ලැබෙන විදිය කියන වෙලාවේ කියන්නම්. හරි. එතකොට ඔහොම තමයි දෙවෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ fx සහ fd වගු කියලා මම ලියලා තියෙන්නේ. මේක සංඛ්‍යාත ව්‍යාප්ති කියලා ඔයාලා ඉගෙන ගන්න 10 ශ්‍රේණි. අන්න ඒ කොටසෙන් තමයි මෙන්න මේ ප්‍රශ්නය ලැබෙන්නේ. මේකෙත් අපිට වැඩිපුරම ලකුණු ප්‍රමාණයක් වෙන්නනවා. ඒ වගුව නිර්මාණය කරනකොට ඒකෙන් අර අහලා තියෙන දේවල් වලින් අඩු ලකුණු ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. අඩුම කියන්නත් බෑ. සමහර අවුරුදු වල වැඩි ප්‍රමාණයක් වෙන්නලා තියෙනවා. එතකොට මේකේ මේ වගුව ගොඩ දාගන්න පුළුවන් වුණත් ඔයාලට ලොකු ලකුණකට යන්න පුළුවන්. හරි. හොඳ පාඩමක් තමයි මෙන්න මේක. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ ත්‍රිකෝණමිතියෙන්. ත්‍රිකෝණමිතිය කියලුවාම ඔන්න දැන් ගොඩ දෙනෙක් ඇතෑරලා දාලා තියෙන බය හිතන පාඩමක් තමයි ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ. හැබැයි මම ඔයාලට කියනවා ඔය ත්‍රිකෝණමිතිය මුලින් නම් හොඳට ඉගෙන ගත්තොත් එහෙම ලේසියෙන් මේ ලැබෙන ප්‍රශ්න වලින් ලේසියෙන්ම කරගන්න පුළුවන් පාඩමක් තමයි ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ. එතකොට ඊළඟ ප්‍රශ්නය අපිට ලැබෙන්නේ වීජගණිත ආශ්‍රිත. වීජගණිත ආශ්‍රිත ප්‍රශ්න තුනක් ලැබෙනවා. ඒ තුනේ එකක් තමයි ප්‍රස්ථාර. අනිත් එක ඔන්න සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ කියලා කියන්නේ අපිට ලේසියෙන්ම ලකුණු ටිකක් ගන්න පුළුවන් හොඳ පාඩමක්. හොඳ පාඩමක්. මේකේ අමාරු තීරි මොනවත්ම නැහැ. සමගාමී සමීකරණ දෙක ගොඩනගා ගත්තා නම් ඉතින් එහාට ලකුණු ටික අපිට සම්පූර්ණයෙන්ම ගන්න පුළුවන්. මොකද විසඳීම ගොඩාක් අමාරු සමීකරණ නෙමෙයි අපිට හම්බෙන්නේ. නිසා විසඳීම ගොඩාක් ලේසි. හරි. ඊළඟට වර්ගජ සමීකරණ. වර්ගජ සමීකරණ වලත් අපෙන් අහන්නේ ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකයි. එකක් තමයි වර්ග සමීකරණය ගොඩනගා ගැනීම. ඊළඟට ඒ ගොඩනගාගත්ත වර්ග සමීකරණය විසඳීම කියන කොටස් දෙක. විසඳන්නත් ආයේ කොටස් දෙකකට කැඩෙනවා. මොකද්ද? එකක් වර්ග පූර්ණ භාවිතයෙන් වර්ග සමීකරණයක් විසඳීම. ඊළඟ එක තමයි සූත්‍ර භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම. ඔන්න ඔය කියන කොටස් ටික බලාගත්තා නම් ඔයාලට මේකේ ලැබෙන සම්පූර්ණ ලකුණු ටික ගන්න පුළුවන්. වර්ග පූර්ණේ සහ සූත්‍ර භාවිතය කියන්නේ ළමයි ගොඩක් අතෑරලා දාලා තියෙන කොටසක්.
හැබැයි කරගත්තු අය පොඩ්ඩක් හරි මේක දන්න අය දන්නවා මේක කොච්චර ලේසි පාඩමක්ද කියලා. ඔයාට ඒකට යන්න ඕන නම් අනිවාර්යෙන්ම මෙන්න මේ කියන පාඩම් ටික අනිවාර්යෙන් හොඳට කරගන්න ඕනේ. ඔයා අතහැරලා දාන්න බෑ. හරි. එතකොට එතනත් මම මෙන්න මේ බලන්න මෙතන තරු ලකුණක් දාලා තියෙනවා. මේ සමගාමී සමීකරණ කියන කොටසට ඇයි එහෙම තරු ලකුණක් දාලා තියෙන්නේ? සමහර අවුරුදු වල මේ සමගාමී සමීකරණත් එක්ක අසමානතා කොටසක් ලැබුණු අවස්ථා තියෙනවා. ලොකු කොටස නිර්මාණය වෙන්නේ සමගාමී සමීකරණ වලින්. ඊට අමතරව සිම්පල් B කොටස කියලා තව පොඩි අසමානතා කැලලක් විසඳන්න තියෙනවා. එහෙම නැත්නම් උකට න්‍යාස පාඩමෙන් පොඩි කොටසක් ඇතුළත් කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඔයා සමගාමී සමීකරණ ගාන කරනවා කියලා තීරණය කරගෙන ඉන්නවා නම් එතෙන්ට අනිවාර්යෙන් න්‍යාස සහ අසමානතා කියන කොටසත් පොඩ්ඩක් බලාගෙන යන්න. හරි. ඒක තමයි මේ තර ලකුණක් දාලා තියෙන්නේ. ඕක තමයි වෙනස් වෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ වගේ වෙනස් වෙන අවස්ථා තියෙනවා අවුරුදු වල. ත්‍රිකෝණමිතිය මම මේ A කොටසට ලිව්වේ. ත්‍රිකෝණමිතිය A කොටසට එන්නේ නැතුව ත්‍රිකෝණමිතිය B කොටසට ආපු අවස්ථා තියෙනවා. එතකොට ත්‍රිකෝණමිතිය වෙනකොට සමහර අවුරුදු වල මෙන්න මේ පරිමාව කියන එක මෙන්න මෙතෙන්ට ආපු අවස්ථා තියෙනවා. ඒක වල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලැබෙන තැන් වෙනස් වුණාට ලැබෙන්නේ මෙන්න මේවම තමයි. හරි. ඔන්නම තමයි A කොටසෙන් අපිට ප්‍රශ්න ටික සකස් වෙන්නේ. හරි. ඊළඟට යමු අපි B කොටසට. B කොටසේ පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ ශ්‍රේණි ආශ්‍රිතව. ශ්‍රේණි කිව්වට පස්සේ ඔයා ඉගෙන ගන්න ඕනේ සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි. ඒකෙත් මේ වෙනකම් වැඩිම කොටසක් අපිට අහලා තියෙන්නේ සමාන්තර ශ්‍රේණි ආශ්‍රිතව විතරයි. ගුණෝත්තර ශ්‍රේණි වලින් පොඩි කැලලක් අහපු අවස්ථාව තමයි වැඩිපුරම අවුරුදු වල තියෙන්නේ. එතකොට මේ වීඩියෝ එක මම දාන්නේ 2026 ජනවාරි මාසේ. ඒ කියන්නේ මේ මෑත කාල විභාගයක් එන්න තියෙන්නේ 2026 පෙබරවාරි වල විභාගයක් තියෙනවා. එතකොට මම ඔයාලට පොඩි උපදේශයක් දෙන්නම්. මොකක්ද ඒ උපදේශ? සමාන්තර ශ්‍රේණි වලින් සම්පූර්ණ ප්‍රශ්න ඇහුවට ගුණෝත්තර ශ්‍රේණි වලින් සමහර කොටස් අවුරුදු 3ක් විතර ඉවත් කරලා තිබුණා. මොකද අර විභාග කල් ගියපු ප්‍රශ්නත් එක්ක විෂය නිර්දේශයෙන් සමහර කොටස් తాවකාලිකව ඉවත් කරානේ. ඒ ඉවත් කරනකොට ගුණෝත්තර ශ්‍රේණි වල පද n ගණනක ඓක්‍ය හොයන කියන සූත්‍රය අයින් කරලා තිබුණේ. ඒ නිසා ගුණෝත්තර ශ්‍රේණි වලින් ලොකු ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් තිබුණේ නැහැ මේ පහුගිය අවුරුදු කීපෙම තුල. ඒක අපි ගිය අවුරුද්දට බලාපොරොත්තු වුණා. ගිය අවුරුද්දෙත් එහෙම ලොකු ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ඒ නිසා ඔයා හොඳට පොඩ්ඩක් බලාගෙන යන්න. ගුණෝත්තර ශ්‍රේණි වැඩිපුර බලාගෙන යන්න මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ සමාන්තර ශ්‍රේණි වලින් පොඩි කොටසක් ඇවිල්ලා ගුණෝත්තර ශ්‍රේණි වලින් වැඩි කොටසක් අහන්න ඉඩකඩ තියෙනවා. ඒකට ලොකු සම්භාවිතාවක් තියෙන නිසා මම උපදේශක් විදිහට දෙන්නම් ඔයා සමාන්තර ශ්‍රේණි විතරක් බලන්න එපා. හොඳට ගුණෝත්තර ශ්‍රේණිත් හොඳට බලාගෙන යන්න. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණි එන්නේ නැහැ කියලා නෙමෙයි. සමාන්තර ශ්‍රේණි අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඊට අමතරව ගුණෝත්තර ශ්‍රේණිත් හොඳට ඒ වගේම බරක් දීලා කරගන්න ඕනේ. මොකද අර වැඩිපුරම අවුරුදු වල සමාන්තර ශ්‍රේණි විතරක් අහලා තියෙන නිසා ගොඩක් අය ගුණෝත්තර ශ්‍රේණි කියන එක අත්හැරලා වගේ තමයි තියෙන්නේ. හරි. ඊළඟට මෙන්න ගණිතය ෆේල් වෙන්න ඉන්න කෙනෙක්ට වුණත් ගණිතය පටන් ගන්න මේ අවසාන මාස කීපය තුල හරි ගණිතය පටන් ගන්න හොඳ පාඩමක් තමයි ජ්‍යාමිතික නිර්මාණ කියලා කියන්නේ. අඩි රූලයි, කව කට්ටයි, පැන්සලයි. ඔච්චරයි. ඔය තුන භාවිතා කරලා ලකුණු 10ක් ලේසියෙන්ම ගන්න පුළුවන් කොටසක් තමයි ජ්‍යාමිතික නිර්මාණ කියලා කියන්නේ. එතකොට 8 වෙනි ප්‍රශ්නේ අපිට සකස් වෙන්නේ ජ්‍යාමිතික නිර්මාණ ආශ්‍රිතව. ඒ ගැන මම ලොකුවට කියන්න ඕනේ. ඒක ගොඩක් අය දන්න කොටසක්. හරි. ඊළඟට කුලක. කුලක කියලා කියන්නේ ලේසියෙන් අපිට ලකුණු ගන්න පුළුවන්. හැබැයි සමහර අවුරුදු ප්‍රශ්න පොඩ්ඩක් සංකීර්ණ අවස්ථා තියෙනවා. ඒකත් කුලකවල ලකුණු ටික ගන්න රහස තමයි ප්‍රදේශ නිවැරදිව අඳුනා ගැනීම කියන දේවල් හොඳට පුහුණු වෙලා ගියොත් එහෙම මේ කුලක ප්‍රශ්න ලකුණු 10න් 10 අනිවාර්යෙන් ස්ථිර වශයෙන්ම ගන්න පුළුවන්. හරි. එතකොට ඒක ගැනත් ලොකුවට මම කියන්න ඕනේ. කුලක කියලා කියන ගොඩක් අය හොඳට කරගන්න පාඩමක්. ඊළඟට 10 වෙනි පාඩම තමයි පරිමාව. ඝන වස්තු වල පරිමාව. ඝන වස්තු වල පරිමාව කියලා කිව්වට මේකෙන් අපෙන් වැඩිපුරම අහන්නේ ඝන වස්තු දෙකක් අතර සම්බන්ධය ගොඩනැගීම. නැත්නම් සම්බන්ධය ඔප්පු කිරීම කියන දේ තමයි වැඩිපුරම අහන්නේ අපෙන්. මේ වගේ දෙයක් සිලින්ඩරයක් මුණු කරලා ඍජු කේතුවක් හදනවා. එතකොට ඒ කේතුවේ ගැන ප්‍රකාශනයක් දීලා ඒක සත්‍යාපනය කරන්න තියෙනවා. අන්න ඒ වගේ. එතකොට මේකත් අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් කොටසක්. අර පහුගිය විභාග වල ටුක්ටක් උත්තර ලියලා අඩු කාලෙකින් ගොඩ දාගන්න පුළුවන් පාඩමක් තමයි පරිමාව කියලා කියන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පරිමාව පාඩම විතරක් දැනගෙන අපිට මේකේ ලකුණු 10ම ගන්න බෑ. ඒකට ලඝු ගණක දැනුමත් අපෙන් හොඳට බලාපොරොත්තු වෙනවා. ලඝු ගණක 10 11 ශ්‍රේණි වල ඉගෙන ගත්තු ලඝු ගණක කියන කොටස් ටිකත් ඔයා හොඳට බලාගෙන යන්න ඕනේ මේ පරිමාව කියන ප්‍රශ්නය තෝරගන්නවා නම්. හරි. ඊළඟට බලන්න මේ ඔයාලා දැකලා නැති වැඩි අහලා නැති දේවල් දෙකක් තමයි මෙන්න මේ ලියලා තියෙන්නේ. 11 වෙනි ප්‍රශ්නේ අපිට ලැබෙන්නේ 11 සහ 12 කියන ප්‍රශ්න දෙකම ලැබෙන්නේ අපිට ජ්‍යාමිතියෙන්. ජ්‍යාමිතිය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි සරල රේඛීය ජ්‍යාමිතිය, අනිත් එක වෘත්ත ජ්‍යාමිතිය.
බලන්න පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඔන්න ඔය කියන කොටස් දෙකෙන් තමයි අපිට ප්‍රශ්නය සකස් වෙලා තියෙන්නේ. එතකොට එක ප්‍රශ්නයක් අපිට ලැබෙනවා සරල රේඛීය ජ්‍යාමිතිය, අනිත් එක අහලා තියෙන්නේ වෘත්ත ජ්‍යාමිතියෙන්. මේවා මොනවද කියන්නේ කියලා මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මම ජ්‍යාමිතියට ළඟදීම වීඩියෝ එකක් දානවා. ඒ දැම්මට පස්සේ මේ ලකුණු ගන්න විදිවල් ගැන හොඳට විස්තර ඇතුව ඒ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට මෙතනින් ඔයා තෝරගන්න ඕනේ ප්‍රශ්න 5ක්. 6ක් තියෙනවා. මෙතනින් ප්‍රශ්න 5ක්. මෙතනත් ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6යිනුත් ඔයා තෝරගන්න ඕන ප්‍රශ්න 5ක්. ලකුණු ලැබෙන්නේ කොහොමද? මෙතන ප්‍රශ්න 5යි. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 50යි. මෙතනත් ප්‍රශ්න 5ක්නේ අපි තෝරගන්නේ. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 5ට ලකුණු 50යි. එතකොට ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයට ලකුණු 100යි, දෙක ප්‍රශ්න පත්‍රයට ලකුණු 100යි. ඒ ලකුණු දෙක එකතු කරාම 200යි. ඒ 200 ආයේ දෙකට බෙදලා තමයි ඔයාගේ අන්තිම ප්‍රතිඵලය තීරණය වෙන්නේ. ඔයාලට ලැබෙන්නේ S එකක්ද, C එකක්ද, B එකක්ද, A එකක්ද කියන දේ තීරණය වෙන්නේ ඒ ලකුණු ප්‍රමාණය අනුව. එතකොට තව පිරිසක් අහන ප්‍රශ්නයක් තමයි A එක දෙන්නේ කීයෙන්ද, B එක දෙන්නේ කීයෙන්ද, S එක දෙන්නේ කීයෙන්ද කියලා. ඒක ස්ථීර වශයෙන් අපිට මෙච්චර කියලා කියන්න බෑ. මොකද සමහර අවුරුදු වල එක එක අවුරුදු වල මේවා වෙනස් වෙනවා. හැබැයි මම පොඩි දලා අදහසක් කියන්නම්. ඔයාට A එකක් වගේ ඕන නම් සාමාන්‍ය A එක දෙන්නේ ලකුණු 75න් කියලා තමයි අපි සලකන්නේ. එතකොට ලකුණු 75කටම අපි සූදානම් වෙලා ගිහින් හරියන්නේ නැහැ නේ. ඔයා ලකුණු 85ක 90ක විතර ඉලක්කයක් තියාගන්න. එතකොට ඔයාට අනිවාර්යයෙන්ම ඒක එයි. ඒ පරාසය තුල අනිවාර්යයෙන්ම මේකකින් දෙ අහු වෙනවා. ඊළඟට තව සමහර පිරිසක් ඉන්නවා ලකුණු ඉතාම අඩු මට්ටමකින් ඉන්නේ. යාලට ඕනේ කොහොම හරි කරලා මේක පාස් කරගන්න. S එකක් ගන්න. එතකොට යාලට ගොඩක් වෙලාවට සැලසුම් කරන්නේ ලකුණු 35කට. ඔව් 35කට S එක දෙන එක ඇත්ත ගොඩක් අවුරුදු වල. හැබැයි මේක කාටවත් ස්ථිර වශයෙන්ම කියන්න බෑ 35න් S එක දෙනවා කියලා. මොකද මේක අඩු වුණු අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඔයාලට මම කියන්නම් ඔයාලට S එකක් වගේ ඕන නම් අඩුම ඔයා ලකුණු 45කට වගේ ඉලක්කයක් හදාගන්න. 45කට වගේ ප්ලෑන් එකක් හදාගන්න. එහෙම කරගත්තොත් එහෙම ඔයාලට අනිවාර්යෙන් මේ සමත් කියන ප්‍රතිඵලය ඇතුළතට එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හරි. එතකොට මම හිතනවා ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ වගේම තව දෙයක් කියන්නම්. ඔයාලා මේ ප්‍රශ්න පත්‍ර වලට පුහුණු වෙනකොට මේ වගේ ඔරිජිනල් මාකින් ස්කීම් එකම භාවිතා කරන්න පුරුදු වෙන්න. මොකද ඒ වගේ තමයි ලකුණු දෙන පටිපාටිය තියෙන්නේ. අපි කොච්චර හොඳට ප්‍රශ්න පත්‍ර ලිව්වත් ඒ ලකුණු දෙන පිළිවෙල අනුව තමයි අපි මේකට උත්තර ලියන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒකට ඔයාට ඔරිජිනල් මාකින් ස්කීම් හොයාගන්න බැරි නම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ඔය channel එකේ තියෙන නම්බර වලට. මම ඒවා ටික ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය පිළිබඳ හොඳ අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති කියලා. එතකොට මේකේ PDF එකක් අරගෙන මේක print කරලා මේක භාවිතයට ගන්න නැවත නැවත මේ දේවල් බලන්න. හරි. එහෙනම් මේ වගේ තව වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.